එහෙම කෑ ගහනවා කියන්නේ කුටියෙක් අපිට පණිවිඩයක් ආව ඇතෙක් ඉන්නවා කියලා. අද වාහන පොලිමක් තියෙනවා. කොහොම හරි දැක්ක එක පොඩ්ඩල්ලේ ඇතෙක්නේ. අද ජිරාෆ් කෙනෙක් එහෙම දැක්ක නේම? දැක්ක සීබ්‍රා කෙනෙක් ඉන්නවා. ඔය දැක්කේ ඒකේ පොඩ්ඩක් නෑ. එයාටත් ඕනේ ළමගේ ෆොටෝ එක. Are you like professional? මගේ ෆොටෝ චීනෙටත් ගියා දැම්ම. Say bye Nina. Nina bye. You want? Good morning යාළුවනේ. ඔන්න මගේ දෙවෙනි vlog එක අද පටන් ගන්නවා. අපි අද ඉන්නේ දැන් මේ වෙදින් නම් කතරගම. අපි අද යනවා යාල. ෆස්ට් ටයිම් තමා අම්මව එක්ක යන්නේ සෆාරියක්. තව අපේ මගේ යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. දැන් වෙලාව 5යි. අපේ වාහනේ ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් පිටත් වෙනවා. එන මගේ දෙවෙනි vlog එක බලන්න ලෑස්තිලා ඉන්න. ඔන්න අපි පිටත් වෙලා ඉන්නේ. අද අපිත් එක්ක යන්නේ සඳුරු මල්ලි. ඉස්සාවොත් හම්බ වෙන්න මම විස්තර දාන්න. ඔයාලා යාලා යන්න බලාගෙන ඉන්නවා නම් සඳුරු මල්ලිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මම විස්තර දෙන්නම් ඔයාලට. අපි ඇතුල් වුණා. අපි ඇතුල් වුණේ කටගමු එන්ට්‍රන්ස් එකකින්. ඔයාලට 30න් එනවා නම් පළටු පාන එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වෙන්නත් පුළුවන්. අපි කතරගම හිටපු හින්දා අපි ඇතුල් වෙන්නේ කටගමු එන්ට්‍රන්ස් එකෙන්. සිතුල්පව් යන අය දන්නවා. සිතුල්පව් යන අයත් මේ පාරෙන් යන්නේ. දැන් 5 මාරයි. බලමු මුලින්ම හම්බෙන්නේ කවුද යාළුවා කියලා. මල්ලි මොනවද දැන් මේ දැන් සාමාන්‍යයෙන් කැලේ යද්දී අපිට තියෙනවනේ නීති රීති ටික. ඒවා චුට්ටක් කියන්නකෝ අපේ ඇයට දැනගන්න. ස්පීඩ් එක ලිමිට් කරලා තියෙන්නේ. ස්පීඩ් එක 25යි 25ට වඩා යන්න බෑ. ඒකෙන් තමයි වන් වේ පාරවල් තියෙනවා. සත්තු පෙන්නනකොට මේ දොරවල් උඩ නැගගෙන දොරවල් ඇරගෙන පෙන්නන්න බෑ. පාර තියෙන පාරෙන් පිට ඒ කියන්නේ පිටියේ යන්න බෑ. කෑකෝ ගහන්න බෑ. බහින්න බෑ. ඒ වගේ තමයි. ඒ වගේ තියනවානේ. දැන් ඔයා කොච්චර කල් වෙනවද මේ වැඩේ? 6ක් වෙනවා. ඒ වගේ තියෙන ඕන තරම් මේකේ සත්තු දැකලා ඇතිනේ. ඔව් දැකලා තියෙනවා. මොකක්ද කියනවා? ලංකාවේ හැදින 20යි බාස. එම්මට 100. අද වාහන පොලිමක් තියෙනවා. බලමු ඈ ඉතින්. මොකද වෙන්නේ කියලා. මේ දවස්වල ෆෝරිනර්ස්ලා වැඩිනේ. දැන් සීසන් එක පටන් ගත්තනේ. දැන් ඉතින් අප්‍රේල් නෑ සීසන් කොයි කාලෙද? දැන් ඔන්න දැන් පටන් ගත්තේ දෙසැම්බර් වල පටන් ගත්තේ. ආපහු අප්‍රේල් 10 වෙනිදා වගේ වෙනකම් ඔන්න තියෙනවා. ආපහු අප්‍රේල් වලින් පස්සේ මයි වලින් වගේ මයි මාසේ අවසාන ජූනි මුල වගේ තමයි ආපහු පටන් ගන්නේ. අයිනම් කොල්ලෝ යන් අපි. හරි. බලමු ඇතෙක් පෙන්නන්න ෆුල් ට්‍රයි එකක් දෙනවද ඔයාලට? හරි. ආපහු දෙන්න. සෝනි එක්ස්පීරියන්ස් එකක් ගන්න ෆස්ට් ටයිම්. විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනේ කැමරා එල්කේ ආයතනයට. ඔයාලත් කැමරාවක් එක්ස්පීරියන්ස් කරන්න බලන්න ඕන. නුවර කොළඹ බැටික්ලෝ තිස්ස මහරාමෙත් තියෙනවා. ඔය ඕන තැනකින් කැමරාවක් රෙන්ට් එකට ගන්න එක්ස්පීරියන්ස් කරන්න හොඳම තැන කැමරා එල්කේ තමයි. යාලේ එහෙම යන්න ඉන්නවනම් ඉතින් ලේසි. තිස්ස මහරාමෙන්ම අරගත්තා. බුක් එකක් දාගත්තා. අරගෙන ගියා. චූටි කැකුලා මලු පොජ්ජේ මක්කේ මලු පොජ්ජේ පැණි පොජ්ජේ පොටෝ පොජ්ජක් ගමුද එහෙනම් දුනු පොජ්ජත් එක්ක පොරෝ පොජ්ජත් එක්ක ඔය රූපතන පතාරින යමකේ කොයි බින්ද මන්ද කරගත්තේ ඈ ඔය කැමරා පොජ්ජ කොයි බින්ද මන්ද කරේ කැමරල්ගේ පේනව නේද කැමරල්ගේ කියපු ගමන් එයත් සතුටුයි ඔයත් සතුටුයි අකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්නම් වෙබ් එකට cameralk.com full day.
අද මාත් එක්ක ඉන්නවා රිදී මල්ලි. හිමිට ආයි පාරක් දාන්නවත්. ආයිනා දිලංග මල්ලි. අද පළවෙනි වතාවට ලේඩිස්ලා දෙන්න සෆාරි යන්නේ. අපි නම් ඉතින් එවෙනවනේ යාළ ඩාන්ස්ලට පාදයාත්‍රා. ඊපතා මම ඉන්නේ ඇවිල්ලා තියෙනවා යාළනා. අම්මා එක්කන් ආව ෆස්ට් ටයිම්. මම මෙයාගේ අත්තගේ කොහොමද කියලා. එයා චුට්ටක්වත් අලියට බය නැහැ. අරින්ට චුට්ටක්වත් බය නැහැ. ඒන්න මට වැඩේ ලේසි වෙයි කියලා මං හිතනවා. මට ගොඩාක් ලේසි වෙයි වැඩේ කියන්නේ. ඉතින් කතරගම යාමුදුරන්ගේ පිහිටෙන් ඊඩියක් කරගන්න පුළුවන් කියලා ඔයාලත් ටිස් කරන්න මාත් හිතාගෙන ඉන්නවා. ඔයාලට හොඳ වීඩියෝ එකක් දෙන්න තමයි මාත් try කරන්නේ. එහෙනම් ඉතින් අද බුද්ධි රෝෂන් යාල සෆාරි with Tusker boy. I wish I could give you up, but you're my new favorite drug. ඒ ඔයාලා දැක්කේ මෝදර ගල. මේ පැත්තේ මේ තියෙන්නේ කඩාපු ගල. මේකේ තැන් තැන් වලට ආවේනික නම් තියෙනවා. මේ දන්න එක මම කියන්නයි. මේකට කියන්නේ කඩාපු ගල. අර උස ගල අපි දැක්කේ. ඒක මෝදර ගල. තව තියෙනවා කොටිය ගල කියලා තියෙනවා, වලස්කෙම කියලා තියෙනවා, මිහිසා ගල කියලා තියෙනවා. පිලින්න, උඩු පොත්තන, කටුපිලාර, ගජබාව, ලින්තුන, ලිග්ගල් තුන. ඔහොම ස්පෙෂල් තැන් තියෙනවා. දැන් අපි මේ ඉන්නේ හොඳම සයිටින් පැත්තක. සයිටින් ඒරියා එක. සත්තු ටිකක් වැඩිපුර ඉන්න. බලා ගන්න පුළුවන්. නාලා තියෙන හොඳම හරිය තමයි දැන් මේ අපි ඉන්නේ. මොකද එයාලා හැමදැනම නැහැ. එයාලා ඉන්න තැන් විශේෂ තැන් තියෙනවා. ඒ තැන් වලදී අපිට බලා ගන්න ලේසි. එහෙන් බලාගත්තේ එයාලට කරදරයක් නොකර බලන්න ඕනේ. අනිත් එක විශේෂයෙන්ම කියන්න ඕනේ යාල 12 ඉඳන් 2 වෙනකන් කිසිම කෙනෙක්ට සෆාරි යන කිසිම කෙනෙක්ට ගමන් කරන්න තහනම්. 12 ඉඳන් 2 වෙනකන්. ඒක තමයි සත්තු වතුර බොන වෙලාව, වතුර බොන්න එන වෙලාව, ඊට කෙලෑ මාරු වෙන, පාරවල් මාරු වෙන වෙලාවල් වෙන් කරලා තියෙන්නේ 12 ඉඳන් 2 වෙනකන්. එහෙනම් මේ මොවා කෑ ගන්න. මොවත් කෑ ගන්නවා, වඳුරත් කෑ ගන්නවා. ඒකට කියන්නේ එලාම් කෝල් එකක් කියලා. එහෙම කෑ ගන්නවා කියන්නේ කුටියෙක් ඒ ළඟපාත ඉන්නවා කියලා. සයිටින් යන අය අඳුර ගන්න ඒ වලින්. ඒකට කියන්නේ එලාම් කෝල් එකක් කියලා. ඔය හොඳට ඇහෙනවා. අපිට පණිවිඩයක් ආවා. අපි කුටියෙක් බලන්න තමයි ගියේ. අපිට පණිවිඩයක් ආවා ඇතෙක් ඉන්නවා කියලා. බලමු දැන් අපි යනවා ඇතා හොයාගෙන. බලමු කවුද ඇතා කියලා. වෙලාගෙද 7යි නේද? 7. හෑන්ඩල් එක හොඳයිද? නෑ අපිට මූණ පැත්තකට ය아가න්න try එකක් දෙමු. එනට යන්න ඇරලා. මුලින්ම හම්බුනේත් ඇතෙක් ඈ. එදා පළවෙනි vlog එකෙත් යන ගමන් මග්බෝ හම්බුණා. අද යාලා ආපු ගමන්ම ඇතෙක් එළියට බහැලා.
ෆොටෝස් වලින් කවුද කියලා බලලා කොහොම තමයි ඉතින් අපිට කියන්න බෑ එයාලට ඉන්න කියන්න බෑ මේ පැත්ත හැරෙන්න කියන්න බෑ එයාලා ඉන්න විදිහට අපි ඉන්න ඕනේ කොහොම හරි දෙක්ක පොඩ්ඩල්ලේ ඇත්තෙක්නේ දැන් ඉන්නේ යාලා හන්දිය කියන්නේ මෙතෙන්ද පල්ලු පාණෙන් ආවත් කටගමෙන් ආවත් එකම දුර මෙතෙන්ද තියෙනවා පට්නංගල බීච් එක අපි ආවා ඉතින් කන්න කාලා ඉතින් යනවා කොටියක් ඉන්නවා කියලා ආරංචි එකව තව තරම් කොටිය හොයාගෙන යනවා ළමයි මේක හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අපිට යාල කැලේ සෆාරියක් යද්දී හිතුණු තැන්වල නවත්තන්න බහින්න බෑ වාහනේ යන වාහනේ කිසිම වෙලාවක බහින්න අවසරයක් නැහැ අපිට බහින්න පුළුවන් වෙන්නේ උදේ කෑමට පටනංගලට හරි නැත්තම් කෑම කන වෙලාවක දවල් හරි ගඟ ළඟ හරි පටනංගලට හරි විතරයි අපිට වාහනයෙන් බහින්න අවසර තියෙන්නේ. ඒ තැන්වලට අමතරව වෙන කිසිම තැනක වාහනයෙන් බහින්න අවසරයක් නම් ලැබෙන්නේ නැහැ. දවල් කෑම වලස් මමන ගෙදරනේ. අද ජිරාෆ් කෙනෙක් එහෙම දැක්ක නේම? දැක්ක සීබ්‍රා කෙනෙක් කිව්වා. ඌ දැක්කේ ඒකේ කොඩකින් ආරට අපි පාවිච්චි. අයි සීබ්‍රා කෙනෙක් කිව්වේ? මොනෝ. ඒ සීබ්‍රා කෙනෙක් හිටියා, ජිරාෆ් කෙනෙක් හිටියා. කැලේට සූර්යය ඇවිල්ලා කියලා බය වෙලා සත්තු. පළවෙනි ගමන මතක් වෙන මතක සටහනකුත් ගත්තා. බලන්න හොඳයිද කියලා. සත්තු බැලුවේ නෑ නේ මන්දියා. මොකද හිතෙන්නේ ඉතින්? හරි ෂෝක් එක විතර. මේ බලන්න. මොකද රිදි හොඳද ගමන? හොඳයි. ඉතින් වීඩියෝස් ටිකක් ගත්තානේ. මැඩල්ලා ඉන්නවා කැමෙනකම් බලාගෙන ලොකු මැඩල්ලා. වීඩියෝ පෙන්නන්න බලන්න. එන්න අද ගත්ත ෆොටෝ එකක් පෙන්නන්න. හොඳට ඩීටේල්ස් තියෙනවා. අද තමයි මම මුලින්ම Sony යූස් කරේ. මම හිතනවා දිගටම Sony යූස් කරයි කියලා. ඔයාලටත් රෙන්ට් එකට ගන්න ඕන නම් එක්ස්පීරියන්ස් කරලා බලන්න ඕන නම් යන්න කැමරා LK එකට. නුවර කොළඹ බැටික්ලෝ තිස්සමාරාම. යාල සෆාරි යනවා නම් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කරන්න ආසයි නම් ඔයාලා තිස්සමාරාමට කතා කරලා බුක් එකක් දාගන්න කැමරා LK එකට. ඔයාලට ඕන ලෙන්ස් එක, බොඩි එක රෙන්ට් කරලා යාල සෆාරි ඇවිල්ලා මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. Candy. Really? No. You came Candy? No. You come Candy? Okay, well, I think maybe like Lot of beautiful place have Candy. Is this like here? You took this one here? Or? Yes. Wow. Today. Today?
Can you share me this picture? Airdrop? Airdrop? එයාටත් ඕනේ ළමගේ ෆොටෝ එක. Are you like professional? You're from Nihao. Yeah, wow, you speak Chinese? Nihao. Che bien each and by No, with my parents. Oh, Baba, Mama. You speak Chinese? no But just a little bit. Oh, that's enough. That's it. Alright, thank you so much for sharing. Alright, thank you. hello. මගේ ෆොටෝ චීනෙටත් ගියා දැම්ම. We didn't see Nepal today? No. Oh. Yeah, try today. Oh. Again. Tiger? කට්ටිය කනවා. Bye. It's not Regina. Nina, bye. Say bye, Nina. Nina, bye. You want? You want? She wants everything. Have a nice day. දෙකයි වෙලාව. ආයේ පිටත් වෙනවා. බලමු. දැන් අපිට කාව දකින්න හම්බ වෙයිද කියලා බලමු. උදේ නම් කොටියෝ බලා ගන්න එහෙම හම්බුනේ නැහැ. කීප දෙනෙක් දැකලා තියෙනවා. අපිට නම් හම්බුනේ නැහැ. බලමු දැන් අවස්ථාව තියෙද කියලා. ඔන්න ඉතින් අපි දවසම කොටියෙක් බලවල ඉඳලා අපිට ආරංචියක් ආවා ජෙරි පාරේ නිදි කියලා. අපි ඉතින් එයා ඉන්න පැත්තට යද්දි එයා හොඳට පාරේ නිදි. ජෙරිත් හම්බුණා, චෙලෝ කියලා කොටියෙක් ඉන්න එයාත් හම්බුණා අපිට. කොටින්ටත් අලින්ට වගේම නම් තියෙනවා. මේ ඉන්නේ ජෙරි. I wish I could give you up, but you're my new favorite drug. Enter into my blood, run with my toxic love. Look how you make me happy. You take a hold of me. එහෙනම් ඔන්න සාර්ථකව දෙවෙනි බ්ලොග් එක අවසානයේ ලස්සන ෆොටෝස් ටිකක් වැදුනා. ඒ ටිකක් දාන්නම් ඉක්මනටම. තුන්වෙනි බ්ලොග් එක කොයි වගේ එකක් ඕනද කියලා ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් ඒක කියන්න. මගේ අදහසක් තියෙනවා. ඔයාලගේ අදහසුත් දෙන්න. subscribe කරන්න, like කරන්න, follow කරන්න, share කරන්න. ඔයාලගේ වටිනා like එක මට දෙන්න. පළවෙනි වතාවට අම්මත් එක්ක ආවේ. පළවෙනි වතාවට Sony කැමරාවකින් experience එකක් ගත්තේ. ඉතින් සතුටුයි. ලස්සනට දවස ඉවර වුණා. ඉක්මනටම ආය හමු වෙනකන් අදට සමු ගන්නවා. බයි.